සබ්දිනි දුමින් සැරසි 40,000ක් යෝධයන් පිරිවරාගෙන ඔය ස්වර්ණමාලි චෛත්‍ය රාජ්‍යයන් වහන්සේ අභිෂේක ධාතු නිධාන වස්සනීත දෙමුණුන් වෙලාවි 96 කෝටියක් මහා රහතන් වහන්සේලක ප්‍රධානත්වයේ දරු ත්‍රිපිටක ධාරී ඉන්ද්‍රගුප්ත මහරහතන් වහන්සේ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් වුණු දා කරඬුව කොටුගෙමුණු මහරජතුමාගේ හිස මත තැබුවා. ඒ මොහොතේ බුද්ධ අධිෂ්ඨානී පරිදි ඒ සර්වඥ ධාතු කරඬුව අහසට පැනනගී නිර්මිත බුදුරුවක් මවාගෙන සවනොද්දන බුදුරැස් මිහිදුවමින් යමා මහ පෙළහැර පාන්තිය දුන්නා. ඒ අසිරිමත් ප්‍රාත්‍යාදී දෙකල දුටුගැමුණු රජතුමා ස්වාමීනි මං අද ඔබ වහන්සේ සියසින් දුටුවා. මම ඔබ වහන්සේගේ මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් යුක්ත බුද්ධ කාය දැක්කා. මේ අසිරිමත් යමා මහ පෙළහැර මා දුටුවා. මම ඔබ වහන්සේට මගේ ලංකා රාජ්‍යයේම පූජා කරනවා පූජා වීමා කියලා දුටුගැමුණු රජතුමා 3 වතාවක් මේ රට බුද්ධ ශාසනයට පූජා කරලා තියෙනවා. ඉතින් ඒ වගේ